විශ්වවිද්‍යාලය ඇතුලේ මේ අවුරුදු 4 එක්ක තමන්ගේ ඇකඩමික් ටික බැලන්ස් කරන ගමන් තමන්ගේම කියලා බිස්නස් එකක් කරගෙන යන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් එහෙම දක්ෂය හොයාගෙන යන ස්ටොක් අපේ ගමනේ අපිට අදත් හම්බුණා ඒ වගේම තවත් දක්ෂයෙක්. ඉතින් පවිත්‍ර ආයිබෝවන් කියලා ස්ටොක් එක පිළිගන්න. ආයිබෝවන්. ආයිබෝවන් නෙමෙයි. ඇත්තටම මේ ඒක කිව්වා වගේම අර කරන්න හරිම අමාරු වැඩක්. නමුත් කොහොම හරි කරනවා මේක ගහන්න ඕන ගේමක් නේ. කලින් කිව්වා වගේ මේක ගහන්න ඕන ගේමක් නේ. ඉතින් මේ ගේම ගහන පවිත්‍ර ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ. මගේ නම පවිත්‍රා මදුභාෂිනී. ඉතින් මම ආවේ ගාල්ල තවලම ප්‍රදේශයේ ඉඳලා. ඉතින් මම දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසංයෝජන අධ්‍යයනයේ විශේෂ විද්‍යාවේ උපාධි පාඨමාලාව හදාගන්නවා. ඉතින් ඒ ගමන් තමයි මම මේ පුංචි බිස්නස් එකක් පටන් අරගෙන අද වෙද්දි ටික දිනු කරගෙන දැන්ට මගේ බිස්නස් එකට අවුරුද්දක් වෙනවා. අතර සතරේදී ඒ විදිහට තමයි ගලාගෙන ආවේ දැන් අවුරුද්දක් තිස්සේ. අපි ඉස්සරහට කතා කරගෙන යන්නේ. ඔව් බිස්නස් එක අවුරුද්දක මේ බිස්නස් එක ඇතුලේ දැන් පවිත්‍ර ගැන කියනකොට පවිත්‍ර කරන්නේ ඇත්තටම ලස්සන මල් හදලා සෙල් කරන එක. එහෙම පටන් ගත්ත වැඩේ අද ලොකුවට සර්ප්‍රයිස් කරන දේවල් වලට පවිත්‍රගේ gift items ගන්නවා. අපි දන්නවා Facebook එකේ ඊට පස්සේ TikTok එකේ පවිත්‍රගේ වීඩියෝස් වයිරල් වෙලා තියෙනවා. ඉතින් මේවත් එක කොහොමද පවිත්‍ර අපි අර මුලින්ම පටන් ගත්ත ස්ටෙප් එක මම දන්නවා ලේසි දෙයක් නෙවෙයි. මුලින්ම පටන් ගන්නකොට ඕනම දෙයක් අමාරුයි. කොහොමද ඒ අමාරු තැන ඉඳලා අවුරුද්දක් කාලයක් මෙහෙම අල්ලගෙන හිටියේ. අල්ලන් හිටියේ කියන්නේ ඇත්තටම මේ කැම්පස් එක දැන් ඉන්නකොට මම කිසි බිස්නස් එකක් කරන්න කිසිම අදහසක් තිබ්බේ නැහැ. ෆස්ට් ඉයර් කාලෙම නිකන් අර අත්අල්ලලා දාපු කුරුල්ලඩියක් වගේ හරි නිදහසේ අපි නිදහසේ හිටියා. ඉතින් ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් ආවට පස්සේ තමයි අපිට චුට්ටක් බර දැනෙන්න පටන් ගත්තේ. අපි අර වයස යනවත් එක්ක මම හිතන්නේ වෙන්නේ නැති. ඊට පස්සේ කොහොමද සෙකන්ඩ් ඉයර්දී අපි වයසත් එක්ක මම හිතන්නේ ගෙදරින් තාමත් ෆෝන් කාඩ් එකට සල්ලි දෙනවා මේ බත් එක්ක කන්න අර වයසත් එක්ක මම හිතන්නේ ඒක ඇත්තට සුදුසුයි කියලා. මට පොඩි ලැජ්ජයි ගෙදරින් සල්ලි දෙන්න. අන්න ඒකට පොඩි සොලියුෂන් එකක් විදිහට තමයි මම මේ පුංචි බිස්නස් එකක් පටන් ගමු කියලා හිතුවේ. ඉතින් මේ ඇත්තටම මේක මතක් කරන්න ඕන මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඇත්තටම මට මේකට ලොකුම සහයෝගයක් දැක්වේ ඔහු. ඔහුත් එක්ක තමයි මම මේ ගමන පටන් ගත්තේ. මේ නම ගැන මම කියන්නද? අපි නමෙම පටන් ගමුකෝ. මේ නම විශේෂයි. අපි දන්නවා කැම්පස් එකක අනිවාර්යයෙන්ම ශිෂ්‍යයෙක් විදියට කාඩ් එකක් කියලා හම්බ වෙනවානේ. ඒතකොට මල්සරා කියන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ කාඩ් එක. මගේ බෝයිෆ්‍රෙන්ඩ් කාඩ් එක තමයි මල්සරා විදියට මම භාවිත කරේ. ඇත්තට මේක මගේ බිස්නස් එකටත් ඒක මේ ගැලපෙනවා මේ මම හදන්නේ මල් අයිටම්. එතකොට මල්සරා කියන පස්සේ ඒක ගැලපෙනවා කියලා අපි දැන් හිතුණා. ඉතින් ඒ කාඩ් එකත් එක්ක තමයි අපි මේක ඉස්සරහට යන්න පටන් ගත්තේ. ආදරයත් එක්ක පටන්ගෙන ආදරණීය කට්ටියට ආදරණීය තෑගි දෙන ලස්සන තැනක් තමයි මල්සරා ගිෆ්ට්ස් කියන්නේ. ඉතින් පවිත්‍ර මම කතා කරගෙන යනකොට මට ප්‍රශ්නයක් ආවා. දැන් තුන්වෙනි වසරේ ඉගෙන ගන්න. ඇකඩමික් ටික බැලන්ස් කරගන්නත් ඕනේ. බිස්නස් එක කරගන්නත් ඕනේ. විශේෂයෙන්ම මේ වගේ කාලෙක ගොඩක් ඕඩර්ස් එනවා. අපි දකිනවා වගේ වීඩියෝස් වල දානවා. පාන්දර 3ටත් වැඩ 4ටත් වැඩ 4ට පාන්දර 4ටත් මල් හදනවා. කොහොමද අර ඇකඩමික් ටිකත් එක්ක තමන්ගේ බිස්නස් එක බැලන්ස් කරගන්නේ? විශ්වාස කරනද නේ මම ඊයේ රෑ නිදි නැහැ. පෙරේද රාත් නිදි නැහැ. දවස් දෙකක් තිස්සේ මම නිදි මරලා ඉන්නේ. මොකද මේ දවස් ටිකේ හරිම බිසි ලයිෆ් එකක් යන්නේ. මොකද මේ දවස් ටිකේ වැලන්ටයින් සීසන් එක. ෆෙබ්‍රුවාරි 14 වෙනුවේ පුදුම ඕඩර් තවයක් එන්නේ. මට මැසේජ් කරගන්න බෑ සමහරවිට. ඕඩර්ස් හදන්න තියෙනවා. මල් මේ මම හදන රිබන් වලින් මල් කියන්න. ඒ රිබන් පෙත්තෙන් පෙත්ත හදන්න ඕන නවල. ඉතින් හරි අමාරු වැඩක් මේක. පෙත්තෙන් පෙත්ත එක මලකට පෙත් කීයක් යනවද? ඒ වගේ මල් බොක්කියක් හදන්න කොච්චර වෙලාවද? මම හිතන්නේ මේ කතා බහ ඇතුලේ අපිට පුළුවන් පවිත්‍රගේ වීඩියෝ බලන්න. ඒ වීඩියෝ වල ඔයාලට පෙනේ පවිත්‍ර කොච්චර සියුම් වැඩක්ද කරන්නේ කියලා. පෙත්තෙන් පෙත්ත එකතු කරලා ලස්සන මල් පොකුරක් හදනවා. හිතා ගන්න බැරි තරම් ලස්සනට. අනිවාර්යෙන්ම ඉතිහාස තියෙනවා මේ නෙත්මි යන කතාවක් රත්නශ්‍රී විජේසිංහ මහත්තයාගේ ලස්සන කවිපන්තියේ තියෙනවා දුෂ්කරේ කියා හැර ආයතද ජීවිතේ කියලා. අන්න ඒ වගේ තමයි කොච්චර දුෂ්කර වුණත් මේක අල්ලන් යන්න ඕන ගමන. මේක අද මම පටන් ගත්තේ මේ චූටි gift item විකුණන gift box හදලා මේ මට මෙතන ගෙදරින් මොකද සහයෝගයක් දැක්කා. මේ gift item විකුණලා මම ඉස්සර මල් හැදුවේ නැහැ.
ටික ටික දියුණු වෙලා තමයි මේක දැන් මල් හදන තත්ත්වයට වෙලා ඊට පස්සේ ඔයාලා ඉස්සෙල්ලා මතක් කරා සර්ප්‍රයිස් කිරීම කරනවා කියලා. මම දන්න විදිහට මේ කැම්පස් එක ඇතුලේ කවුරුවත් තාම එහෙම කරන්නේ නැහැ. මම ඒක තහවුරු කරනවා. මම දන්න විදිහට කිසිම කෙනෙක් ආන්තරන බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් කියලා බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් කරනවා. මම කේක් එක, ෆ්ලවර් බොකී, gift item, ඊට පස්සේ ඩෙකරේෂන් මේ හැමදේම බාර ගන්න. හැමදේම එක තැනකින් මල්සරාවෙතින් ඔන්න ඔයාලට ගන්න පුළුවන්. සියල්ල එක තැනකින් ගන්න පුළුවන්. අර මේ පවිත්‍ර දැන් ඔය කතා බහට මම මෙහෙම එක දෙයක් එකතු කරන්නේ. අපේ දැන් වීඩියෝස් බලන කට්ටිය ඉන්නවනේ. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. සමහර කට්ටියට පොඩ්ඩක් ලැජ්ජයි මේ ස්ටෙප් එක ගන්න. මොකක් වෙයිද මම සක්සස් වෙයිද නැද්ද කියලා. තවත් කට්ටිය ඉන්නවා මේ ස්ටෙප් එක අරන් ඉන්නේ. හැබැයි ඒ හිතපු විදිහට ඒ දේ කරගන්න බැරි වෙලා තියෙනවා. අර ඔයාගේ බිස්නස් එකත් එක්ක මම දන්නවා කැමති වෙයි කියලා අර මොන හරි ටිප්ස් මොන හරි තියෙනවා අපිත් එක්ක ෂෙයා කරගන්න. බිස්නස් එක මෙහෙම කරගන්න මොන හරි අයිඩියාස් ටිප්ස් මොන හරි ඔයාලට පුළුවන් අපිත් එක්ක ෂෙයා කරගන්න. අයිඩියාස් කියන්නේ එකම දේ තමයි තමන් කරන දේට උපරිමයෙන් තමන් මහන්සි වෙනවා. තමන් කරන දේට තමන් උපරිමයෙන් කැමැත්ත දක්වන්න. ඒකට ඔය ආදරය කරන්න. ඔය ආදරය කරන්න කැමැත්ත දක්වන්න තරමට තමයි ඔයාට ඒකෙන් ලස්සන ප්‍රතිඵලයක් ගන්න පුළුවන් යන්නේ. ඒක තමයි එකම ටිප් එක. දැන් මම හිතන්නේ මම ඇකඩමික් වලටත් වඩා මම ආස වෙන්නේ මගේ බිස්නස් එකත් එක්ක මම ජීවිතය ගත කරන්න වගේ. එතකොට ඒකත් එක්ක තමයි මම මගේ ගමන ඉස්සරහට අරගෙන යන්න මම හිතන්නේ. ඉතින් මම විතරයි ඒක ඇකඩමික් එකම සංසන්දනයක් කරන්නේ නෙවෙයි. මම ඇත්තටම ඇකඩමික් සහ බිස්නස් එක දෙක හොඳට සම්බරව අරගෙන පවිත්‍රව දන්නේ මම පෞද්ගලික පවිත්‍ර කියන්නේ ඇකඩමික් එක තමන්ගේ බිස්නස් එක හොඳටම කරගෙන යන ළමයි. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාට පවිත්‍ර හොඳ අවස්ථාවක් වෙයි. බලන්න මේ පවිත්‍ර කතාවත් එක්ක හරිම රසබර කතා බහක් ඒත් එක්ක මෙයා යාගේ ඇකඩමික් ටික බැලන්ස් කරගන්න ඔයාගේ බිස්නස් එක අනිත් පැත්තකින් බැලන්ස් කරනවා. මේ හැම දෙයක් මම හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මේ හැම දෙයක්ම බැලන්ස් කරගන්න පුළුවන් නම් එතන තමයි අපේ සක්සස් එක තියෙන්නේ. අනිවාර්යයෙන්ම පවිත්‍ර මේ මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් අපි දකිනවා කැම්පස් එකේ ඉන්නකොට කට්ටිය බිස්නස් පටන් ගන්නවා. අවුරුදු 4 යාළගේ කස්ටමර් බේස් එක අඳුනගෙන කොහොම හරි බිස්නස් එක කරගෙන යනවා. කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ එක්ක බිස්නස් එක නවතිනවා. එහෙම නැත්නම් සමහර කට්ටිය ඒක තව වැඩි දියුණු කරගන්නවා. මල්සරා ගිෆ්ට්ස් වලට මොකද වෙන්නේ? දැන් පවිත්‍ර ඉන්නේ දැන් 3rd year එකේ. තව අවුරුද්දක් පවිත්‍ර කැම්පස් එකේ ඉන්නේ. තව අවුරුදු 3-4කින් මල්සරා ගිෆ්ට්ස් කොතන ඉඳීද? පවිත්‍රගේ ප්ලෑන් එක මොකක්ද? මම අඩියක් කිව්වේ ආයේ පස්සට ගන්න හිතන්න නෙවෙයි. එතකොට මම මේ අඩිය කිව්වේ ඇත්තටම පළවෙනි ගඩොල තියලා ඉවරයි දැන්. පළවෙනි ගඩොලෙන් පස්සේ මම මෙතන ලොකු බිල්ඩින් එකක් ගහන්න යන්නේ. ඒකේ නිමාව මම තාම හිතලා නැහැ. ඒකේ නිමාවක් නැහැ. මම දන්නේ නැහැ මම කොතෙන්ට යයිද කියලා. මට මේක ලංකාවේ හැමෝම දන්න හොඳම නිර්මාණ, හොඳම තත්ත්වය, හොඳම ක්වොලිටි එකේ කරන නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැලක් මට ඕපන් කරගන්න ඕන. මම දැන්ට මගේ ප්ලෑන් එක විදිහට මම කරගෙන යන්නේ කවදා හරි මගේ ග්‍රැජුවේට් එක වෙන දවසකම කවදා එදාට මල්සරා කියලා ෂොප් එකක් කොහේ හරි ඕපන් වෙයි. මම ග්‍රැජුවේෂන් එක ඉඳලා එතනින් එහාට කෙලින්ම යන්නේ මගේ ෂොප් එක ඕපන් කරන්න. ඊට පස්සේ එතනින් එහාට ගිහින් මේක ලංකාව පුරාම ලොකු ජාලයක් විදිහට ක්‍රියාත්මක කළා. මට මේක අරගෙන යන්න ඕන ලංකාවේ වෙඩින් සයිඩ් එකට මට අරගෙන යන්න ඕන. දැන් මම හදන රිබන් මල් බොකේ එක නෝමල් බර්ත්ඩේ එකකට ඒ වගේ පොඩි අයිටම් වලට අපි මේ රිබන් මල් බොකේස් දෙන්නේ. මට අවශ්‍යයි දවසක ලස්සන මනාලියක් වෙන්න ඉන්න ඔබට ඔබේ පවුලේ කෙනෙක්ට, ඔබේ නංගි කෙනෙක්ට, අක්ක කෙනෙක්ට, සහෝදරියකට යාළුවෙක්ට වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ට ලස්සන ෆ්ලවර් බොකේස් හදන්න, වෙඩින් ෆ්ලවර් බොකේස් අරේන්ජ් කරන්න. ඊට පස්සේ වෙඩින් ඩෙකරේෂන් ෆ්ලවර්ස් වලින් යන ෆ්ලෝරා අයිටම් විදියට මේ ඕනම ෆ්ලෝරා අයිටම් එකක්, ෆ්ලවර් අයිටම් එකක් අපේ එකම වහලක්කදී හැමදේම ගන්න පුළුවන්. මල්සරා ඒ වගේ තැනකට යන්න ආසයි. ඇත්තටම මේ ඒ දේ කියනකොට මට දැනුණා ඒ කියන්නේ මාරම දෙයක්. තමන්ගේ ග්‍රැජුවේෂන් එක දවසේ ග්‍රැජුවේට් වෙලා තමන්ගේ ෂොප් එකක් ඕපන් කරන්න යන්න තමයි එයාගේ හීනේ තියෙන්නේ. ඉතින් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හීනේ සැබෑ වෙන්න කියලා. ඕනම දෙයකට ඔන්ටර් ක්ලබ් එකේ අපි ඉන්නවා. ඔයාගේ උදව්වට ඉන්නවා. අවශ්‍ය ඕනම දෙයකට ඔයාගේ බිස්නස් එක පටන් ගන්න තැන ඉඳලා ඒක ග්‍රෝ අප් කරන්න අපි ඕනම තැනකදී අපි උදව් කරන ඔන්ටර් ක්ලබ් එකක් විදියට. ඉතින් ඇත්තටම ආයෙමත් කියන තියෙන හරිම සතුටක්, හරිම ආඩම්බරයක් දැනෙන්නේ අපේ බැච් එකේ ළමයි. ඒ වගේම සමීප යාළුවෙක් මේ වගේ ඉන්ටර්විව් එකක් කරලා පවිත්‍රගෙන් මේ දේවල් අහන්න
අයිඩියා එකක් ගන්න හම්බෙච්ච එක මං හිතන්නේ අපේ ඔන්ට්‍රෝ ෆැමිලි එකට ඒ වගේම බිස්ටොක් එකේ අපිට අමතක කරන්න බැරි තරම් සතුටක්. ඉතින් පවිත්‍රා thank you අපිත් එක්ක එකතු වුණාට. අන්තිම ප්‍රශ්නේ විදියට මම මෙහෙම දෙයක් අහන්න. දැන් මේ ඔන්ට්‍රෝ ක්ලබ් එකේ මේ වගේ බිස්ටොක් කියලා කැම්පස් එකේ පොඩි බිස්නස් කරන කට්ටියට මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරගෙන ඔයාලගේ අයිඩියාස් අපිත් එක්ක බෙදා ගන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි හදලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තරම මේ ඔන්ට්‍රෝ ක්ලබ් කියන්නේම ඇත්තරම මේක තියෙන කැම්පස් එකේ තියෙන ක්ලබ් එකේ ප්‍රධානම ක්ලබ් එකක්. එතකොට මේ ඔන්ට්‍රෝ ක්ලබ් එකෙන් කරන වැඩේ ඇත්තරම හරිම සුවිශේෂිතයි. මොකද මේ කැම්පස් එකට එන්නේ ළමයි ඇකඩමික් කරන්න විතරක් නෙමෙයි. එතනින් එහා ලෝකයක් මෙතන ලෝකේ තියෙනවා. එතනින් අන්නේ එහා ලෝකේ බලන්න තමයි මේ ඔන්ට්‍රෝ ක්ලබ් වගේ එකක් මෙතන කැම්පස් එකේ පිහිටලා තියෙන්නේ. ඇත්තරම මට ගොඩක් සතුටුයි අද මේ ඔන්ට්‍රෝ ක්ලබ් එකත් එක්ක එකතු වෙලා මගේ අදහස් මගේ බිස්නස් එක ගැන තොරතුරු ෂෙයා කරගන්න ලැබීම මම හිතනවා මගේ එක වචනයක් හරි අරගෙන මෙතනින් එහාට තවත් එක්කෙනෙක් හරි අඩියක් ඉස්සරහට තියලා ඒක ගඩොලක් ගන්නලා තියා ඒක ජීවිතේ බිස්නස් එකක් මගෙන් දියුණු කරගන්න හැකියාව ලැබෙනවා නම් ඒක තමයි මගේ මේ වචනයේදී වටිනාකම. ඇත්තටම මම ආයෙත් ස්තුති කරනවා මාව මේ අද වැඩසටහන සම්බන්ධ කරගත්තට බොහොම ස්තුතියි අන්තර ක්ලබ් එකට. ගොඩක් වටිනා මේ වැඩසටහන. අර කිව්වා වගේ පොඩි ගඩොලක් හරි තියන්න මේ කරන වැඩසටහනේ ඔයා පොඩි ස්ටෙප් එකක් හරි ඉස්සරහට තියනවා නම් ඒක තමයි අපේ සතුට. ඒක තමයි ඔන්ට්‍රෝ ක්ලබ් එකක් විදිහට අපි ලබන ජයග්‍රහණය. ඉතින් මේ වගේ තවත් දක්ෂයෙක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් අදට